ආයුබෝවන් සුබ දවසක්. ඉතින් වෙනද වගේම මගේ channel එකට ගොල්ලන් හැම කෙනෙක්වම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද අපි මහන්න යන්නේ මෙන්න මේ විදිහේ eyelet curtain එකක්. දැන් අපි බලමු මේක මහන්න අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. මේ සඳහා මම භාවිතා කරන්නේ සෙන්ටිමීටර් 12ක් පළල ස්ටිෆ් එකක්. දැන් අපි බලමු මේ ස්ටිෆ් එක අපේ ෆැබ්‍රික් එකට, ඒ කියන්නේ කර්ටන් රෙද්දට තියලා මහගන්නේ කොහොමද කියලා. කර්ටන් රෙද්දේ උඩ කොටසයි කියන්නේ මේ තියෙන බලවාටිය පැත්ත. ඒ පැත්තෙන් අපි සෙන්ටිමීටර් එක හමාරක් වගේ ප්‍රමාණයක් ඇතුළට නවලා ඒක ස්ටිෆ් එක උඩින් තියලා මහගෙන යන්නයි තියෙන්නේ. නැව්වා. දැන් මේක ස්ටිෆ් එක උඩින් තියලා උඩ කෙළවර මහගෙන යනවා. මෙන්න මේ පළවෙනිම මැස්ම මහගෙන යද්දී ඔයගොල්ලෝ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. කර්ටන් රෙද්ද ඇදෙන්න බෑ. ඇදලා මහන්නේ නැතුව සාමාන්‍යයෙන් තියෙන විදිහටම තියලා අර විදිහට නවල බොහොම පරිස්සමෙන් මහගෙන යන්න. මේක ගොඩක් ඇදිලා තිබ්බොත් රැලි යනවා, පිළිවෙලට එන්නේ නැහැ. ඒක ගොඩක් පෙනුමට බලපාන දෙයක්. ඊළඟට අපි මේ විදිහට මහගෙන ගිහිල්ලා ෆැබ්‍රික් එක ඉවර වෙන තැන නවත්තලා වැඩිපුර තියෙන ස්ටිෆ් එක කපා ගන්නවා. මේ තියෙන්නේ ෆැබ්‍රික් එකේ උඩ පැත්ත විතරක්. මේ ෆැබ්‍රික් එකට ඇටච් කරන ස්ටිෆ් එකට ඇටච් කරගත්තට පස්සේ පේන විදිය. මේ තමයි කණු පිට පැත්ත. ඉතින් කණු පිට පැත්ත අපි මෙන්න මේ විදිහට නවනවා. එතකොට ස්ටික් එකේ ගානට රෙදි කොටස හොඳට ඇදිලා තියෙනවා. ඕනෙට වැඩිය ඇදෙන්න මහන්න එපා. එහෙම වුණොත් මේක ඇකිලිලා හිටිනවා. ඕනෙට වැඩිය මේක බුරුලට තිබ්බොත් මේ ලස්සනට එන්නේ නැහැ. මෙතන රැලියනවා. ඒ නිසා අපි මේක හරියට ගානට තියලා ඊට පස්සේ නැවත වතාවක් මේ දිගට මහගෙන යනවා. දැන් අපි කර්ටන් එක දිගටම මේ විදිහට මහගෙන යනවා. ඔන්න දැන් අපේ මැහුන් දෙකම මහගෙන ඉවරයි. ඊට පස්සේ අවසාන වතාවට ස්ටිෆ් එක තියලා මහගන්නයි තියෙන්නේ. දැන් හොඳට ස්ටිෆ් එක අපේ කර්ටන් රෙද්දෙන් කවර් වෙලා තියෙන. කොතනින්වත් අපිට ස්ටිෆ් එක එළියට පේන්නේ නැහැ. දැන් අපි මේ විදිහට මහගෙන යනවා. ඊළඟට කර්ටන් එකේ දෙපැත්තේ වාටි දෙක මහගන්න ඕනේ. මේ තියෙන ස්ටිෆ් එක සම්පූර්ණයෙන්ම අල්ලලා ඉවර වුණාට පස්සේ පේන විදිහ. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට, ඒ කියන්නේ සෙන්ටිමීටර් එකමාරක් වගේ ඔයාලට කැමති ප්‍රමාණයක් තියලා මේ විදිහට මහගෙන යන්නයි තියෙන්නේ. මම මෙතනදී සෙන්ටිමීටර් 1 ගානේ තමයි රෙද්ද කපා ගන්නකොටම වැඩියෙන් තියලා කපා ගත්තේ. ඒ නිසා සෙන්ටිමීටර් 1ක් මේ විදිහට නවලා වාටිය මහ ගන්නවා. මේ විදිහට දෙපැත්තෙම වාටි දෙක මහගත්තට පස්සේ පහළ වාටිය මහගන්න ඕනේ. කර්ටන් එකට අවශ්‍ය කරන අයිලට් එක අපිට කඩින් මිලදී ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඒක තියෙන්නේ. ඉස්සරහා සහ පිටිපස්සේ කෑලි දෙක මේ විදිහට දෙකට වෙන් කර ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අයිලට් දෙකක් අතර දුර තියන්නේ සෙන්ටිමීටර් 16ක්. එතකොට පළවෙනිම අයිලට් එක අල්ලන්නේ ඒ අපි තියෙන සෙන්ටිමීටර් 16 හරි අඩක් තියලා. ඒ කියන්නේ සෙන්ටිමීටර් 8ක් තියලා. ඔයාගේ ළඟ අයිලට් කට එකක් තියෙනවා නම් මෙතන රවුම අයිලට් කට එකෙන් කපා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ මාක් කරගත්ත තැන අපි අර අයිලට් එක දෙකට ගලවලා යට කොටස තියලා රවුම ඇඳ ගන්නවා. ඇතුලේ රවුම තමයි අපි ඇඳගන්නේ. මේකෙදි වඩාත් සුදුසු ඔයා කන පිට පැත්තෙන් මේ රවුම ඇඳ ගන්නවා නම්. මොකද මොකක් හරි වැරදීමක් වුණා ඒක ඉස්සරහට පේන්නේ නැති නිසා.
මේ විදිහට රවුම ඇඳගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඒ රවුම කපලා ඉවත් කරගන්න. මේකෙදි ඔයා මේ රවුමට වඩා අඩුවෙන් කපා ගන්න එපා. රවුමට වඩා මිලිමීටරයක් වගේ එළියෙන් කපා ගන්න තරමට ලේසි. මෙතනින් එහාට සෙන්ටිමීටර් 16න් 16ට අයිලට් ටික අල්ලගන්න ඕනේ. ඉතින් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් මුණ ගැහිමු. ගිහින් එන්නම්.